ලෝකයේ සහ ලෝකයේ සමග එකතු වෙන්නේ. ගිනිගත් හේන තිබුණා ශ්‍රී ලංකන් කුකරි ක්ලාස් එකක් ඩෙන්මාර්ක් ජාතික තරුණයන් පිරිසක් මේ ක්ලාස් එකෙන් ඉගෙනගෙන තිබුණා. පිළිහිතෙන්නේ ගිනිගත් කියන ඉගෙන ගනී කියලා නේද? හැබැයි ඒ වුණාට බලන්න ඉගෙනගෙන උයලා රස බැලුවේ මොනවද කියලා මේ ටුවරිසම් සීසන් එක සුද්ධියක් කළා කට්ටියක් නේද? කට්ටිය ලෑස්ති වෙන්නේ උයන්න වගේ නෙමෙයි උයන්න තමයි. මේක ශ්‍රී ලංකන් කුකරි ක්ලාස් එකක්. ගිනිගත් හේන බ්‍රීටාස් ගාඩන් හෝටලේ ඉන්න මේ කට්ටියට හෝටලේ ප්‍රධාන සූපවේදියාගෙන් අපේ දේශීය ආහාර පිසින්න අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ගැන දැනගන්න ලැබුණා. ඊට පස්සේ බලන්නකෝ බෝංචි කපලා ලුණු කපලා ඉඟුරු සුදු ලුණු කපලා සුද්ධියක් කළම අපේ දේශීය ක්‍රමයට ආහාර පිසිනවා. මේ සේරම ඩෙන්මාර්ක් ජාතික තරුණියෝ. මේ කට්ටිය ලංකාවේ වටේම ඇවිදලා දිය ඇලි බලලා කඳු නැගලා ඉවර වුණාට පස්සේ අපේ දේශීය ආහාර පිසින ආකාරය ගැන ඉගෙන ගන්න හැටි තමයි මේ. ඇත්තටම මේ එන විදේශිකයන්ට වෙනත් අත්දැකීමක් ඕනේ. සාම්ප්‍රදායික ක්‍රමේ නැතුව සාම්ප්‍රදායික විදේශී අපි කියන යුරෝපියන්ස් හරි ඒ කෑම නැතුව මේ වගේ වෙනසක් විඳින්න මේ කට්ටිය කැමති. ඒ වගේම මේ කට්ටිය කැමති මේක හදන්නේ කොහොමද කියලා බලා ගන්න. අන්න ඒ අදහසෙන් තමයි අපි මේ කට්ටිය ගොනු කරගෙන මේ කට්ටියට මේ ගැන උගන්වන ගම මේ ව්‍යාපෘතිය කරන්නේ. ඒ කියන්නේ මේක ඇත්තටම ලයිසන්කාරී ක්ලාස් එකක් විදිහට තමයි කරන්නේ. අන්තිමට ඉතින් එයාලම හදපු අල පරිප්පු බෝංචි සහ කුකුල් මස් වෑංජනත් එක්ක ශ්‍රී ලාංකික ආහාර වේලක රස වින්දා. We learned a lot with the meals here. Yeah, so I would make it when I come home. Very good. පේනවනේ අදහස්. ඉතින් මේවා තමයි වෙන්න ඕනේ වැඩ. මේ කට්ටිය දැන් ඩෙන්මාර්ක්කට ගිහින් මේ අත්දැකීම ගැන කියලා තව අයටත් මේ කෑම හදලා දුන්නම මේ වෙනුවෙන්වත් ඩෙන්මාර්ක්යෙන් සංචාරකයෝ ගොඩාක් ඒවි අපේ රටට.